මං හිතුවා හිතලා කෙරුවා බොස් නෙමෙයි යකෝ බොස්. හරි. දැන් මෙහෙමයි. මෙතන මේ ගහගන්න ඉගෙන ගන්න කලින් අපි මේ කරාටි කියන වචනේ තේරුම් ගන්න ඕනේ. එහෙම නේද? කරාටි කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව බූස්ටි වගේ සතන් ශිල්පියෙක් වෙන්න බෑ කවදා. මොකක්ද සෙන්සේ ඒක කරාටි කිරීමේ තේරුම? ඒක තේරුම මන් දන්නේ නැහැ මම. දන්නවනේ නේ මම බූස්ටි වගේ වෙන්නේ. දැන් මේකයි. මේ දෙන්නෙක්ගෙන් මේ කරාටි පන්ති කරන්න බෑ. ඒ උඹට සිංහලෙන් කිව්වනේ මෙතන මේ කොල්ලොන්ට කියලා එකක් ඉන්න කියලා. කොයිද එකකනවද උඹලා? දෙන්න ඉන්න දෙන්නේ. හරි හරි සෙන්සේ. මොන ගමනද කියලා දෙන්නේ? කොල්ලෝ ටිකක් සීකට මගේ නැන්නේ සෙන්සේ. ඔතන ඉන්න සෙන්සේ. Yoko, sensei kipa. Lukoi ane sensei me ගහගෙන තමයි උනේ ෂොට් ටිකක් මට කියලා දෙනවා. එහෙම මේ ආවට කියාට ෂොට් කියලා දෙන්න බෑ. ෂොට් ගහන්න ඕන බං නිල බලලා ගහන්න ඕන. කොළ බලලා එහෙම ගහන්න බෑ සෙන්සේ. කොළ බලලා ගහන්න යකෝ මේ පාට ගැනද කියන්නේ? ගහන මොන රතු වෙන්න. ෂොට් කියලා දෙන්න මාස 4ක්වත් යනවා මෙතන ආපු ගාම ෂොට් කියලා දෙන්න බෑ. මාස 4ක් යනවද? එහෙනම් වැඩ නෑ සෙන්සේ. ලබන මාස 13 උරට යනවා. යන්න කලින් දෙකක් කැනගන්නදී එන වෙලෙ පැයකට හිරි වැටෙන්න එක නිලයක් නැද්ද තියෙනවා කොහෙද තියෙන්නේ අය පොලිමේ මොනවා ආල්සි බලන්න සෙන්සේ පන්තියට ආවේ බොස් 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 Wush. Paling boleh betul. Wush. Ini luar tamam mata nila kalau lagi halan itu. Mana? Afik dulu. Hebat bang, yang ada nama lu bang, ada beda lu bang, sayang bang, nenek, malu itu ada nenek, bil, kayaknya lagi kima dah bang, buat, jamang, nenek. සෙන්සේ බෝස්ලි වතුරට ගහගත්ත කියන අක්ක සෙන්සේ සෙන්සර් බෙට් වතුරට ගහගන්න. වතුරට ගහගන්න මට පිස්සුද? වතුරට මම මොකද ගහන්නේ? බාලුවට ගහන්නේ. උඹ එනවද මත් එක්ක වතුරට ගහගන්න?